අයිබෝන් මං ඉන්නේ කමතක සාමාන්‍ය වෙන්නේ දන්නවනේ ගම් කපලා ගම් පාගලා වැට ටික වේල ගන්නකත් කමතකටලා ඉන්නකොට මට අද දවසේ කමතට ආවට පස්සේ හම්බුණ හරි අපූර්ව දෙයක් අපූර්වයි කියන්න නැහැ මේක ගොඩක් අය පාවිච්චි කරන දෙයක් කන දෙයක් එහෙම නැත්නම් මට හම්බුණා විටක් මේ විට කන්නත් ඕනේ මම විට කන්න කලින් මේ හරි අපූර්ව කතාවක් තියෙනවා මේ බුලත් ගැන සාමාන්‍යයෙන් අපි මේ බුලත් ආවේ කොහෙන්ද කියලා එහෙම දන්නවනේ ගොඩක් කට්ටිය දන්න බුලත් ගේන්නේ දැන් බුලත් මේ ලෝකෙට එන්නේ නාගලෝකෙන් කියලා නාගලෝකේ නාරජ්ජුරෝ ගෙනාව කියලා තමයි කියන්නේ හැබැයි පැරණි කාලේ ගෙවල් වලට ගියාම මේ බුලත් පිට කන්න කලින් මේ පැරණි කාලේ ඒ ගෙවල් වල ඉන්න සියලාච්චිලා මේ බුලත් කන්න නැත්නම් හිතන්න මම යනවායි කියලා ගෙදරකට ඒ ගෙදර ගියාට පස්සේ ඒ ගෙදර ඉන්න ගෘහමූලිකයා බුලත් හෙප්පුව අතට දීලා පුංචි කවියක් කියනවා නැත්නම් මේ බුලත් කොලේ නාගලෝකෙන් ගෙනාව තියෙන එක පිළිබඳව පුංචි කවියක් කියනවා ඒ කවිය කියන්නේ ප්‍රශ්නයක් ඒ කවියෙන් අහන්නේ ප්‍රශ්නයක් ඒ කවියත් මම ඔයගොල්ලන්ට කියන්න ඒ කවියෙන් ප්‍රශ්නයක් අහනවා ඒ ප්‍රශ්නේ අහලා ඉවරලා ඒ ප්‍රශ්නට හරියට උත්තරය දුන්නොත් තමයි බුලත් හෙප්පුව අතර ගන්න පුළුවන් නැත්නම් බුලත් හෙප්පුව නැත්නම් බුලත් විට තට්ටුව අතරම විටක් ගන්න පුළුවන් කවිය මෙන්න මෙහෙමයි මම ඒ කවිය කියන්න මොකද මේ වෙද්දි බොහෝ දෙනෙක් ඒ කවිය දන්නා මොකද අන්තර්ජාලේ එහෙම නැත්නම් අන්තර්ජාලයේ සැරිසරද්දි මිනිසුන්ට එහෙම නැත්නම් ළමයින්ට අධ්‍යාපන දේවල් හොයද්දි ඒ කවිය තියෙනවා අපි කවියට එන්න කලින් අපි මෙහෙම කියන්නම්කෝ කවිය කියන්න කලින් මට කියන්න හිතෙනවා මේ බුලත් කොලේ අපි අතර ගත්තම බුලත් කොලේ හැමෝම කන්න කලින් මේ බුලත් කොලේ මේ නැට්ට තියෙනවානේ මේ නැට්ටයි මෙන්න මේ අග්ගිස්සයි කඩනවා හැමෝම ඒකට හේතුවකුත් තියෙනවා ඒ හේතුව තමයි එක එක පැතිවලට ඒ හේතුව වෙනස් වෙනවා එකක් මේ බුලත් නාගලෝකෙන් ගේනකොට නා රජ්ජුරුව එහෙම නැත්නම් නාගයා ගේනකොට බුලත් කොලේ මෙන්න මෙහෙම අල්ලගෙන ආවයි කියන්නේ කටින් එතකොට මේ බුලත් කොලේ මේ නැට්ටේ මේ අග්ගිස්සේ විස තියෙයි කියලා හිතලා සමහර පැතිවල කතාවක් තියෙන විස තියෙන නිසා මෙන්න මේ විදිහට නැට්ට කඩනවා ඊට පස්සේ අග්ගිස්ස කඩලා විස අතුරු දානවා සමහර පැතිවල තියෙනවා ඒක නාරජ්ජුරුවන්ට කරන ගරු කිරීමක් විදිහට ඒ කොලේ දෙපැත්ත කඩනවායි කියලා කොහොම හරි මේ බුලත් කොලේ හොඳට වැඩුණ බුලත් කොලේක අපි හැමෝම බලන්න විට කනකොට අපි හැමෝම විට කනවා විතරයිනේ ගන්නවා බුලත් කොලේ හුණු ටිකක් ගානවා පිහිදගෙන හුණු ටිකක් ගාලා බුලත් ටික කනවා විතරයි හැබැයි කවදාවත් ඔයගොල්ලෝ බුලත් කොලේ අතට අරගෙන මේ බුලත් කොලේ විස්තර හොයලා තියෙනවා නාගලෝකෙන් ආවකොට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවද හොඳට වැඩුණු බුලත් කොලේක නාරටි කීයක් විතර තියෙනවද කියලා ලංකාවේ තියෙනවා පළාත් 9ක් ලංකාවේ පළාත් 9ක් වගේ තමයි හොඳට වැඩුණු බුලත් කොලේක නාරටි 9ක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා නම් මේක බලන්න පුළුවන් මේක මම නාරටි ගණන් කරන්න 1 2 3 4 5 6 7 8 9 බුලත් කොලේක නාරටි 9ක් තියෙනවා ඔය දෙනේනට මම අර කවිය කියන්නම්කෝ බුලත් නාගලෝකෙන් ආපු එක පළමුව ඒක අප නසනා කාලෙට බුලත් තිබුණේ සකි කොහෙද කියන්නේ දෙවනුව මහා සම්මත රජ වලියට බුලත් ගිනාවේ කවුද කියන්නේ පත්තිනි පාලංග කුමරට දුන්දා බුලත් බෙදූ අය කවුද කියන්නේ මෙතුන් පදේ තෝරාලා දීමිස බුලත් හෙප්පුවට අත නොතියන් ඔක තමයි පැරණි කාලේ සීයලා පැරණි කාලේ මුතුන් මිත්තෝ ගෙදරකට ගිහලා බුලත් හෙප්පු අතට දීලා කියන කවිය ඒකට උත්තරේ තුඬුවොත් තමයි ඒ අහන්නේ ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නෙන් උත්තරේ දෙන්න ඕන කවියෙන් ඒ උත්තර දුන්නොත් තමයි බුලත් හෙප්පුවට අත තියන්න පුළුවන් මේක මම මේ බුලත් හෙප්පුවට අත තියන්න කලින් මම ඒ කවියට උත්තරේ කියලා මින්නම් පළමුව ඒක අප කපනා කාලෙදී බුලත් තිබුණේ සකි නාගලොවේ දෙවනුව මහා සම්මත රජ වලියට බුලත් ගෙනාවේ නාග රජේ පත්තිනි පාමුල කුමරට දුන්දා බුලත් ගෙනාවේ නාරජුමයි මෙතුන් පදේ තෝරාලා දුන්නට බුලත් හෙප්පුවට අත තිබ්බයි ඔන්නෝම කියලා ඉවරලා මට ආසයි විටක් එහෙම කන්න පුවක් ගෙඩියකුත් අරගෙන පුවක් ගෙඩිය එහෙම සුද්ධ කරලා මම විටක් කාලා යන්න තමයි මෙතනින් මේ කමතර ගඩුනේ එහෙනම් තවත් පැරණි දේවල් පිළිබඳව ඉස්සරහට මම ඔයාලට රැගෙන යන බලාපොරොත්තු වෙනවා රැඳිලා ඉන්න ෂෝට් මෑන් එක්ක ඉස්සරහට පැරණි කාලේ දේවල් අපේ කාලේ දේවල් මුතුන් මුත්තන්ගේ දේවල් ඔයාලට දෙන්න මම බලාපොරොත්තු වෙනවා බොහොම ස්තුතියි